මහපතිතුමා දැන් අපිට කියන්න මේ වෙන්නප්පුවේ නගරය 28 29 දින දෙක තුල කොහොමද මේ විනාශය සිද්ධ වීම සහ ඒකට මැදිහත් වීම සඳහා ප්‍රාදේශ සභාව ඇතුළු සියලුම කණ්ඩායම් කොහොමද මේ කටයුතු කරේ කියලා. ඔව් අපි අපිට ප්‍රවේශයක් ගත්තොත් අපි මුලින්ම 27 වෙනිදාම මූලික සාකච්ඡාවට පැවැත්වෙනවා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රටේ ප්‍රධාන දිස්ත්‍රික් දිසාපතිවරුන් සහ සියලුම ආපදා කණ්ඩායම් රැස් කරලා සාකච්ඡාවක් තියෙනවා. ඊට පස්ව ඒකම ප්‍රාදේශීය මට්ටමට ඇවිල්ලා අපි 28 වෙනිදා වෙද්දී වෙන්නපුව ආසනයේ පරිසර නියෝජ්‍ය ඇමතුමාගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලේ අපි මීටින් එකක් තියෙනවා. ඒල ආපදා අංශය, එතකොට වෙනවා ප්‍රාදේශීය සභාව, ඊළඟට සෞඛ්‍ය අංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සියල්ල සම්බන්ධ කරගෙන ඒකෙදී අපි එන ආපදාවට මුහුණ දෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ආහාර සැපයුම් කොහොමද කරන්නේ? ඒගොල්ලෝ මොනවාරි මුදා ගැනීම කටයුතු අවශ්‍ය වුණොත් කොහොමද කරන්නේ කියන යම් සාකච්ඡාවක හිටියා. ඒ සාකච්ඡාව අවසන් වෙලා අපි තීරණයක් ගත්තා අපි එන්න පළවෙනි මොහොතේම ක්‍රියාත්මක වෙමු කියලා. පළවෙනි එක තමයි මෝය. මෝය ගැන අපි දැඩි අවධානයකින් ඉන්න ඕන. අපි 24ෙම ඒ ගමේ අයත් එක්ක සම්බන්ධීකරණය කරමින් අවබෝධයක හිටියා. මොකද මෝය අර වතුර වැඩි වෙද්දි මෝය ඉක්මනින් ඉවත් කරේ නැත්නම් උඩ වතුර වේගෙන් පල්ලෙහාට එන බවට අපිට තොරතුරු ලැබුණා. ඒත් එක්කම අපි මෝය නිරීක්ෂණය කරන්න ගියයි මම යමතුතුමයි. ඒ වගේම අපි උපසභාපතිතුමා කණ්ඩායමක් ගිහිල්ලා මෝය ළඟටම ගිහිල්ලා මහ වැස්සේ කුණාටුව අස්සෙම තමයි අපි එතනට ගියේ. ගිහිල්ලා ඒක නිරීක්ෂණය කරා. ඒ වෙද්දිත් මෝයේ හවස 3ටත් කිසිම වතුරක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒතකොට අපි නමුත් බැකෝ එක අපි ඒ ආසන්නයේම සූදානම් කරගෙන හිටියා. පැය භාගයක් පැය 4ක් ඇතුළත වැඩි ඉවර කරන්න. නම් අපි මේ වතුර එනවා වැඩි වෙනවා කියලා දැනෙන මොහොතේම වැඩි පටන් ගත්තා. ඒ පටන් ගන්න මම හිතනවා අපි හරි සුදුසුම වෙලාවේ මොය කපලා ඒ වැඩ ටික අවසන් කරා. ඒකත් එක්ක එතනින් එහාට තිබුණේ ඇත්තටම මුදා ගැනීම මෙහෙයුමක් අපිට කරන්න සිද්ධ වුණා. ඒකට දිගින් දිගටම එන්න අපිට තියෙන එකක් තමයි ප්‍රවේශ මාර්ග ටික. සම්බන්ධතා ජාලය අනෙහිටනවා. ඒකත් එක්කම අපිට අනිත් පැත්තට සංනිවේදනය මාර්ග පහසුකම් අවහිර වෙනවත් එක්කම අනිත් පැත්තෙන් සංනිවේදන කටයුතු අවහිර වෙනවා. ඒක එක්ක තමයි ලොකු අර්බුදයකට අපි මුහුණ දෙන්නේ. ඇත්තටම යම් කණ්ඩායමක් එහෙම නැත්නම් දැන් විපක්ෂයේ පැත්තෙන් හරි වෙන දේශපාලන අරමුණු තියාගෙන යම් කණ්ඩායම් ඊටාම සූක්ෂමව මේක මෙහෙවන්න හදනවා. ඒක තැනකට මතවාදයක් විදියට මේක මේ සම්බන්ධීකරණය කරගන්න බැරුව ගියා. මේක අතහැරලා තිබ්බේ වගේ හැඟීමක් හදන්න හදනවා පොදු සමාජයට. මම හිතනවා එහෙම නෙමෙයි. අපි හැම වෙලෙම අපේ සියලුම මහජන නියෝජිතයන් අපේ කාර්ය මණ්ඩල සියලු දෙනාම දැඩි අවබෝධයකින් හිටියට අපේ කාර්ය මණ්ඩල වල 30ක් 40ක් ජලයෙන් යට වෙලා. ඒ විතරක් නෙමෙයි මගින් ඔසත් ජලයෙන් යට වුණා. ඒකට නමුත් අපි ඒවා ගැන හිතන්නේ නැතුව අපි මේ ප්‍රාදේශීය සභාවට වෙලා ඉඳන් තමයි මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. එතකොට අපේ යන්ත්‍රෝපකරණ තියෙන්නේ එහා කෙරෝලේ කිරිමැටියා. එතකොට එහි ඉඳන් මෙහෙට යන්ත්‍රෝපකරණ ටික ගේන්න විදියක් නැහැ. ඒතකොට රියදුරෝ ගෙන්න ගන්න විදියක් නැහැ. අවසානයේ ඔය 28 වෙනිදා 30 වෙනිදා වෙද්දි වතුර අවශ්‍යතාවය ආව ප්‍රජාවට බෙදන්න. ඒ වෙද්දි මගේ පෞද්ගලික මගේ රියදුරුව තමයි මම වතුර බවුසරයට නගින්න කියලා බවුසරේ ගෙනල්ලා බාර දීලා වතුර බවුසරේ බෙදන්න පටන් ගත්තා. ඒකට අපි මොය අපිට ගංගා දෝණි දෙකක් තියෙනවා මුහුදට වැටෙන. එතකොට ඒකේ මාවය මොය ඒ වෙද්දි විවෘත කරලා තිබ්බේ. ඒකේ කපන්න දෙයක් තිබ්බේ නැහැ. ඒකේ ඒ වෙද්දිත් මේ විවෘතව තිබ්බේ. මොකද ඊට ඉස්සෙල්ලා දාසේ මම මාවය මොයටත් ගියා. එතකොට ගින් ඔය මොය තමයි අවුරුද්දක් විතර වැහිලා තිබ්බේ. ඒක තමයි අපි තාම ප්‍රාදේශීය ලේකම්තුමියත් එක්කත් නිරන්තර සාකච්ඡාවක යෙදෙමින් එතුමියගේ ආපදා කළමනාකරණයකින් අපි කපනවාද කියලා පස්සේ ආපදා කළමනාකරණයකින් මේ සම්බන්ධීකරණය කරලා ඒකත් කරන්න අවශ්‍ය කටයුතු කරා එදා ගින් ඔය මොය. ඒ කටයුතු අවසන් කරා. පස්සේ අපිට 29 තමයි මුදා ගැනීමෙන් පාන්දර 3ටත් බෝට්ටු අවශ්‍යයි කොටු වෙලා ඉන්නවා කියලා අපිට කෝල්ස් ආවා. ඊට පස්සේ අපි කරලා පුරාම ගියා. අපේ മന്ത്രിවරු සම්බන්ධ කරගෙන ගිහිල්ලා දැඩි පරිශ්‍රමයක් දැල්ලා බෝට්ටු 2 3 අපි බෝට්ටු 4ක් අරගෙන බෝලවත්තට එකක්, තොප්පුවට එකක්, ඊළඟට ඔය ගොඩැල්ල පැත්තට යන්න එකක්, ඊළඟට ලුණුවිලට එකක්. ලුණුවිල පාලම ගාවට ඒ 30 වෙනිදා රෑ වෙද්දී එතකොට ඒ චොපර් එක අපේ දැන් ගුවන් අපේ සහන කණ්ඩායමට ආපු අපේ හෙලිකොප්ටර් යානය කඩා වැටුණා. ඒකට මේ මොහොතටත් කලින් අපි බෝට්ටුවක් එතන දාලා තිබ්බා. නමුත් ඒක පාවිච්චි කරන්න බෑ. එකක් තමයි සැඩපාර. අපි ගියේ දාව බෝට්ටුව තුන් ගමන එහා පැත්තේ හිටපුවා මෙහාට ගෙනාවේ දෙපාරක් සැඩපාරට ගියා බෝට්ටුව. ගිහිල්ලා ඒ බෝට්ටුව මෙහෙවපු කීපර්ගේ දක්ෂතාවය මත තමයි අතරම බෝට්ටුව ගොඩට ගෙනාවේ. එතනින් පස්සේ අපි එතන බෝට්ටුව දැම්මේ නැහැ. මොකද ලුණුවිල පාලෙන් පල්ලෙහා කොටස කඩලා ගියානේ පාර. ඒක අල්ලලා ගියාට පස්සේ එතන සැඩපාර වැඩි.
ඒක නිසා බෝට්ටුව පාලනය කරන්න බෑ. ඒ නිසා තමයි අපි බෝට්ටුව එතනින් ඉවත් කරගත්තා. ඉවත් කරලා ඊට පස්සේ අපේ සභාවේ ට්‍රැක්ටර් රථයකින් ඒගොඩමකට ගෙනිච්චා. ඊට අමතරව පෞද්ගලිකව එක එක්කෙනා මැදිහත් වෙලා ටිපර් රථ ඒ වගේම ට්‍රැක්ටර් රථ දාලා ලොකු මෙහෙයක් කරා. මම මේකෙදි විශේෂයෙන් කියන්න අපි අර බෝට්ටු සේවය කරපු වෙලාවේ අපි ලොකු වැඩක් මෙතන කරගන්න පුළුවන් වුණා. එකක් තමයි ඒ බෝට්ටු ටික ගෙනහිල්ලා දාද්දි අපි නේවි එකකින් ඇවිල්ලා මේ ඒ විදිහට බෝට්ටු දාලා තිබ්බා. තව පොලිසිය පැත්තෙනුත් බෝට්ටුවක් දෙකක් උඩ පැත්තේ දාලා තිබ්බා. අපි දාපු බෝට්ටු ටිකත් එක්ක මේ සාමූහික ප්‍රයත්නයකින් තමයි මේක මේ විදිහට කළමනාකරණය කරේ. අතන වෙන අප බල ප්‍රදේශයේ ගත්තොත් මරණ දෙකයි තියෙන. දංකොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එකයි මෙහෙට එකයි. මේක ඇත්තටම ගත්තොත් ගම් වතුර නිසාම නෙමෙයි. යාර වයසක කෙනෙක් වයසක තාත්තා කෙනෙක් වතුර තියෙන වලකට වැටිලා. ඒක ගම් වතුරට ගහගෙන ගිහිල්ලත් නෙමෙයි. එහෙන් බලපුවම වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ මේ අවට ප්‍රදේශයේ මරණ නැහැ. මරණ වෙන්න තිබ්බා. අපි තව පැය ගාණක් ප්‍රමාද වුණා. හැබැයි අපි මොන හේකින් හෝ කොහොම හරි අවසාන මොහොතේ අන්තිම කොටු වෙලා හිටපු ටිකත් මේ මුදා ගන්න අපි සමත් වුණා. ඒක ඇතුලේ අඩුපාඩුකම් තියෙන්නේ නැති. ඒ මොනවා නමුත් අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම සහ මැදිහත් වීම කරා පැය 24. ඒකයි. ජීවිත අවදානම වැඩිම ප්‍රදේශ කොහෙද තිබුණේ වෙලාවේ? ඒ වෙලාවේ මට වාර්තා වෙච්ච හැටියට එකක් තමයි ඔය තෝප්පු තොට 200ක් විතර කොටු වුණා ගම ඇතුලේ. කලින් ඉවත් වෙන්න කිව්වට ඒගොල්ලෝ කැමති වෙලා තිබ්බේ නැහැ. මොකද ඒගොල්ලොත් ඒ වගේ වතුරකට මුහුණ දීලා තිබ්බේ නැහැ මෙතෙක් ඉතිහාසයේ. ඒගොල්ලෝ හිතුවෙත් ගෙදරටලා ඉන්න පුළුවන් අඩි 2-3ක් වතුරේ වෙනදට ඔය තෙප්පමකින් ගිහිල්ලා මොකද ගිය පාර ගම් වතුර දාපෙලෙත් මමත් ඔය තෙප්පමේ ගියා. ඔය ගම ඇතුලේ. ඒ ගිය වෙලාවේ ඒගොල්ලෝ හිතන්නේ ඉතින් ඒ වගේ වතුරක් එන්නේ. ඉතින් ඕක ආයෙ දවස් 2-3කින් බෑර යන. නමුත් වහල මට්ටමට වතුරේ කියලා කවුරුත් හිතුවේ නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි ඒගොල්ලෝ කොටු වෙන්නේ. අපි කොච්චර ඉවත් වෙන්න කිව්වත් ඒගොල්ලෝ ඉවත් වුන්නේ නැහැ. ඒකෙන් තමයි ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. නැත්නම් අපි කලින් දැනුම් දීම් කරා අයින් වෙන්න කියලා. කඳුරු වලට එන්න නමුත් ඒගොල්ලෝ ආවේ නැහැ. ඒ අර පෙර අත්දැකීම එක්ක තිබිච්ච එකක්. නමුත් ඒ මොහොතේ ඒගොල්ලෝ 200ක් විතර අපේම මේ සහෝදරවරු ගිහිල්ලා බෝට්ටුවෙන් මුදාගෙන ගෙනල්ලා මගට ගෙනත් ඇර බෝට්ටු දෙකකින් කට් කර තමයි ගෙනාවේ. ඒකත් ලොකු හැඩපාරක් එක්ක ඔට්ටු වෙලා කරේ මම හිතන්නේ නේවි එක පවා මේ ලඟ වෙන්න බැරි තරමට බෝට්ටුවක් එකක් බෝට්ටුවක් ඩැමේජ් වුණා. තව බෝට්ටුවක් දෙකට කඩලා ගියා. ඉතින් එහෙම සිදුවීම් ප්‍රමාණිකුත් තියෙනවා. ඒකට මොරුක්කුලිය අපිට එතකොට ඒ ගෝනවිල කොඩල් ඒ හරිය කොටු වෙලා හිටිය අවසන් මොහොත වෙනකන් ගන්න බැරුව ළඟා වෙන්න බෑ. බෝට්ටු 4ක් ගිහිල්ලත් ළඟා වෙන්න බැරුව ගියා. එදා හවස් වෙද්දි තමයි එක බෝට්ටුවක් කොහොම හරි එතන 25ක් වගේ කොටු වෙලා ඉඳලා ගත්තේ අපි ගෝනවිල. ඒක බෝලවත්ත කොට්ටාස. එතකොට ඒකත් එක්ක මුදා ගන්න මේවම ගොඩක් මෙතන ඔය තෝප්පු තොට සහ බෝලවත්ත ගෝනවිල ඔය කොටස තමයි කරේ. ඊළඟට අනිත් පැත්තෙන් වුණාම ඔය මොරුක්කුලිය ඒ පැත්තේ ආවනම් කලින් මුදා ගත්තා. ට්‍රැක්ටර් වලින් ගිහලා එහෙම මුදා ගන්න අවස්ථාව ලැබුණා. ඒකත් එක්ක ඊට පස්සේ තමයි ඉතින් කඳවුරු ගත වෙන්නේ කණ්ඩායම. සම්පූර්ණ ගමක් හැටියටම අවතන් වෙලා හිටපු ප්‍රදේශ කිව්වොත් මොනවාද? ගමක් විදිහට ගත්තොත් මම ඊයේත් නිරීක්ෂණය කරා තෝප්පු තොට ගත්තාම පවුල් 260ක්. සම්පූර්ණයෙන්ම පවුල් 260ම. ඒකට ඊළඟ දිවුල්ගහ ජනපදය ගත්තම දම්කොටුවේ දිවුල්ගහ ජනපදයේම සම්පූර්ණයෙන්ම. එතකොට ওই ගම්මාන විදියට ගත්තම ওই ගම්මාන දෙක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. තවත් ගම්මාන තියෙනවා දැන් සංඛ්‍යා ලේඛන ලැබෙනවා ඒවල කොච්චර ඊළඟ සහනගම තෝප්පුතොට සහනගම සමස්ත සහනගම ජනපදයේම විනාශයටපත් වෙලා තියෙන්නේ. ඒ වගේ ඒ ජනපද විදියට නැතිව ගත්තමත් මම හිතනවා ගෙවල් වෙන්නපුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 5000කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම දම්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 2000කට ආසන්න ප්‍රමාණයක්. විනාශ වෙලා තියෙනවා අර්ධහානි පූර්ණහානි සහ වතුර ගැලීම නිසා පීඩාවටපත් වෙලා. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ මේ වෙද්දී. දැන් කොහොමද එතකොට මේ අවතන් වෙච්ච ජනතාව මේ වෙලාවේ වෙනකොට ඒගොල්ලෝ නැවත ඒගොල්ලන්ගේ නිවාස වලට ගිහිල්ලාද ඉන්නේ? කොටසක් තාම රැකවරණේ ලැබපු ස්ථානවල ඉන්නවද? ඔව් මේව දෙන්නේ ඒ කියන්නේ පශ්චාත් සමයේදී අපිට ගම් වතුරේ බැස යාමත් සමග ආපු ප්‍රශ්නේ තමයි ජනතාවට වතුර ප්‍රශ්නේ ගොඩක්ම. ඒකට අපි බවුසර් 4ක් වෙනවා ප්‍රාදේශ සභාව සතුව තියෙන බවුසර් 4ම යෙදෙව්ව අපි වතුර බෙදා හැරීම සඳහා. ඊට අමතරව අපි වතුර බෝතල් වතුරත් පුළුවන් උපරිම අපිට ආධාර ලැබුණා ගොඩක් තැන් වලින් ස්වේච්ඡා සංවිධාන පෞද්ගලිකව ගෙනල්ලා මේ සභාවට ගොඩක් බඩු බාහිරදී බාර දුන්නා. ඉතින් අපි ඒවත් පුළුවන් උපරිමයේ බිමට ලැබෙන මොහොතේම බෙදා හරින්න අවශ්‍ය කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන් කියන්න අපි වෙන්නපුව
බල ප්‍රදේශයේ තියෙන පන්සල් පල්ලි ඇතුළු ආගමික ස්ථාන මම හිතනවා ඒ ස්වාමින් වහන්සේලා ඒ වගේ අපේ ෆාදර්ස්ලා දැවැන්ත මෙහෙයක් කරා මේ අර්බුදයේ ඇතුලේ ඒ පල්ලි වලට අවශ්‍ය ජනතාව ගෙන්නගෙන කඳවුරු හදලා ඒගොල්ලන්ට කෑම බීම ටික දීලා ආධාර එකතු කරලා ලොකු වැඩක් කරා. අපේ පැත්තෙනුත් අපි දෙන්න පුළුවන් සහයෝගය උන්වහන්සේලාට ලබා දුන්නා. ඒකත් එක්ක තමයි අපිට පහසු වුණේ සභාවක් විදිහටත් මේක කළමනාකරණය කරගන්න. ඒ වගේම මම කියන්න ඕන විශේෂයෙන්ම අර පහුගිය මොහොත ගැන පොඩ්ඩක් ආයෙ ගියොත් අර ඒ වෙලාවේ අපිට සංවේදන සහ ප්‍රවාහන පහසුකම් ඔක්කොම යන හිටනවා එක එක තැන්වල ගම්මාන හුදකලා වුණා. ඒ හුදකලා වුණ මොහොතේ මම හිතනවා අපේ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ හිටපු පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරියන් ඊට අමතරව අපේ නිලධාරීන් කොටු වෙලා හිටපු අය. ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් තමුගේ ගම්වල තමුගේ ප්‍රජාව බේර ගන්න අවශ්‍ය මැදිහත් වීම කරා. ඒවල අඩුපාඩුකම් මොනවා තිබ්බත් ඒ හැමෝම මේ වෙනුවෙන් මහන්සි වුණයි කියන එක මට තොරතුරු තියෙනවා. ඒතර ඒ ගැන මම ස්තුතිවන්ත වෙන්න ඕනේ සියලුම දෙනාට. මොකද මේක අපිට කළමනාකරණය කරන්න බෑ එක තැනකින්. මොකද සියලු සම්බන්ධතා යන හිටලා තියෙන මොහොතක. නමුත් ඒ මොහොතෙත් ඒවා ඒ මට්ටමින් හෝ යම් අඩුපාඩුකම් සහිතව කළමනාකරණය වුණේ එකක් ආගමික නායකයෝ මැදිහත් වීම, ඊළඟට රාජ්‍ය නිලධාරීන් ඉන්න තැන්වලින් සිට මැදිහත් වීම, ඊළඟට මහජන නියෝජිතයින් පක්ෂ විපක්ෂ සියලු දෙනාම අවශ්‍ය මැදිහත් වීම කරපු එක තමයි මේ දින දෙක තුන අපිට කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ. මොකද වතුර ටික නැහැ, විදුලිය නැහැ, මාර්ග පද්ධතිය නැහැ, දුරකථන පද්ධතිය නැහැ. මේ සියල්ල යන හිටලා තිබිච්ච මොහොතක. ඒක නිසා නිකන් අර මරුණු පැය 48ක් 50-54ක් තමයි ගත වුනේ. ඉතින් ඒක ඇතුළෙත් මේක කොහොම හරි ජීවිත හානි ওই මට්ටමට බේරගත්තයි කියන එක මම හිතනවා අපි ජනතාවගේ පැත්තෙන් අපි සතුටු වෙන්න ඕන. අපිට පෞද්ගලිකව සතුටක් නැතත් ජනතාවගේ පැත්තෙන් හිටපුවම ඔවුන්ගේ ජීවිත ගැන හිතපුවම අපිට සතුටු වෙන්න පුළුවන්. බැල්කනි වල ඉඳලා මෙලා සමහර අය චොපර් එක ආවට චොපර් එකෙන් ගන්න බෑ. වහලවල උළු යනවා ගැලවිලා. චොපර් එක ලෑන්ඩ් කරන්න වතුරට උළු ටකරන් තාඩු ඔක්කොම ගලලා ගිහලා අරගොල්ලන් ඩැමේජ් වෙන්න පුළුවන්. දැන් නමුත් චොපර් එක ලං කරන්න බෑ පල්ලෙහාට. ඒකට ඒ වගේ තැන්වල දැන් අර හිස් භූමියක වෙලක් මැද්දේ ලොකු වත්තක් මැද්දේ කොටු වෙච්ච කණ්ඩායම චොපර් එකකින් ගන්න පුළුවන් ළඟටම ගිහින්. නමුත් අර ළඟ ගෙවල් තියෙන ගම්මානයක් ඇතුලේ හෙලිකොප්ටරයට ලං වෙන්නත් බෑ. දැන් මේ උදාහරණයක් තියෙනවා තෝපුතට උළු ඔක්කොම ගලවලා විසික් වෙනවා. මේ ඒ විසික් වෙන ඒවා ඩැමේජ් වෙන්න පුළුවන් ඉන්න අයට. ඒක නිසා සමහර වෙලාවට කරලා තියෙන්නේ අපේ බෝට්ටුව ගිහිල්ලා ඒ උඩ ඉන්න අයව අරගෙන අර ගන්න පුළුවන් තැනකට ගිහින් ළඟා කරවනවා. අන්න එහෙම සිද්ධීම් ප්‍රමාණිකුත් මේක ඇස්සේ වෙලා තියෙනවා. ඉතින් මේ අපි දැන් ගිහිල්ලා නැවත බලපුවම තමයි කටයුතු ටික නිරීක්ෂණය වෙන්න සාය තොරතුරු ලැබෙන්නේ. දැන් කොහොමද දැන් තත්ත්වය මේ දැන් ඔබතුමා ඊයේ සංචාරයක් කරා කියලා අපිට කිව්වා. ඒ කියන්නේ දැන් අවතන් වෙච්ච තැන් සහ ඒගොල්ලෝ නැවත නිවාස වලට ගිහිල්ලා තියෙනවද? දැන් නිවාස සුද්ධ පවිත්‍ර කරගන්න වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඔව් අපි දැන් ගම් වතුර බැස යනවත් එක්කම අපි ආරම්භ කරා වැඩසටහන එකක් තමයි දැන් ලින් ටික සුද්ධ කරගන්න. ඒකටම අපිට විදුලි මණ්ඩලයේ මේ වෙද්දී අපිට ලැබෙන තොරතුරු එක්ක 80%ක වගේ විදුලි සැපීමක් කරලා අවසන්. තවර කණු කඩා වැටිච්ච කීපයක් පමණයි මම හිතනවා මේ දවස් දෙකේ ඒකත් අවසන් කරයි. ජල සම්පාදන මණ්ඩලයේ මේ වෙද්දී පෙරේද වෙද්දී අපිට ඔක්කොම දීලා තිබ්බේ සප්ලයි ටික. නමුත් ඒරියා 3ක් විතරක් ඉතුරු වෙලා තියෙනවා කිව්වා. ඒ තුනේ තාම හොයාගන්න බෑ කොහෙන්ද ඩැමේජ් එක කියලා. ඒකත් නිවැරදි කරනවා කියලා කිව්වා ඊයේ වෙද්දී කොහොම හරි හොයාගන්නවා කියලා. ඒක විදුලිය වතුර දැන් මේ වෙද්දී හරි සංවේදනය කොහොමද කියලා තියෙන්නේ. එතකොට ඊට පස්සේන පශ්චාත් සමයන ගැටලු ටික තමයි නිවාසවල අර මුළු ජීවිත කාලයක් උපයාගත්ත ධනය දීපල නැත්නම් පුදු ළමයිගේ පොත්පත් මේ සියල්ල නිකන් සුභාදාම විසින් හොදලම අරගෙන ගිහින් තියෙන්නේ. ජීවිත නිකන් දැන් කෙනෙක් කොච්චර ආර්ථිකයෙන් ඉහළ මට්ටමක ඉන්න කෙනෙක් වුණා මට දැන් උදේ කතා කරා කෙනෙක් එයා ඇවිල්ලා මේ ලොකු ව්‍යාපාරිකයෙක් ලොකු දේපලක් එක එයාගේ කෝටි ගානක දේපල ඉවරයි සියල්ල මුකුත් නැහැ. ඇඳුම් විතරයි තියෙන්නේ. සමස්ත දේපලම ඉවරයි යාගේ. දැන් ඒ වගේ වෙච්ච වෙලාවක දැන් අපිට උනත් පාලනාධිකාරිය විදියට දෙවන්ත කම්පනයක් කොහොමද මේ ජීවිතවලට නැවත පණ දෙන්නේ කියලා. ඒගොල්ලන් ව්‍යාපාර, ඒ වලින් යැපෙන සිය ගාණක් මිනිස්සු. ඒවත් එක්ක හැබැයි දැන් අපි මේ වෙද්දී වෙනවා ප්‍රාදේශ සභාවේ සියලුම වාහන ටික. ඒ වගේම අපිට පළාත් පාලන කොමසාරිස්තුමියගෙන් ඒක පළාත් ප්‍රධාන ලේකම්ගේ රාජ්‍ය පරිපාලන ඇමතුමාගෙන් ආපදාගෙන් අපිට උපදෙස් ලැබිලා තියෙනවා. ඒ අවශ්‍ය
සහන කටයුතු තාම කඩිනමින් කරන්න කියලා. ඒවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න හැකි ඉක්මනින් අවශ්‍ය. දැන් අපි මේ වෙද්දි ටිපර් 6ක් පමණ රෙන්ට් එකට ගන්න තියෙනවා. පහක් රෙන්ට් එකට ගන්න තියෙනවා. JCB 4ක් රෙන්ට් එකට ගන්න තියෙනවා. අපේ යන්ත්‍රෝපකරණ ටිකත් අද දවසෙත් වැඩ ජනතාවගේ ගෙවල් පිරිසිදු කිරීම කටයුතු ආරම්භ කරලා තියෙන නිසා ඒ වල තියෙන ඉවතලන ද්‍රව්‍ය ඔක්කොම ඉවත් කරන්න මම හිතන්නේ ටොන් ගානක ප්‍රමාණයක් තියෙන ඉවත් කරන්න දින ගානක මෙහෙයුමක් කරන්න තියෙනවා. මේ මෙහෙයුම මේ විදිහේ පෙරේද හවසේදී අපි ආරම්භ කරලා තියෙන්නේ. එක කොටස කරගෙන ඉවර කරන් යනවා. ඊළඟට ජනතාවගේ ප්‍රධාන එකක් වෙනවා දැන් ආහාර ප්‍රශ්නේ කඳවුරුගත වෙලා හිටියා. කඳවුරු වලින් දැන් ජනතාව ගෙවල් වලට යනවා. එතකොට එන ප්‍රශ්නේ තමයි ගෙවල් වලට ගියාම ඒගොල්ලෝ කොහොමද මේක ගෙවල් වලට ගිහිල්ලා කළමනාකරණය කරගන්නේ? තාම පිසු ආහාර දෙන එක දැන් නැවතිලා තියෙනවා. එතකොට දැන් වීලි සලාක අපි දුන්නාට වීලි සලාක කොහොමද අපි ඒගොල්ලෝ උයලා ගෙදර පරිභෝජනය කරන්න තියෙන ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒකටත් දැන් වැඩපිළිවෙල සාකච්ඡා කරලා අර එක් තැන්වල එකතු වෙලා උයලා ඒ ඉන්න 50කට 100කට බෙදා ගන්න කියන එක තමයි අපි මේ යෝජනා කරේ පාරිසරික ලේකම් කාර්යාලවල ග්‍රාම නිලධාරීවරුන්ටත් යෝජනා කරලා තියෙන්නේ. යම් තැන්වල ඒ කටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා. යම් තැන්වල අඩුපාඩු කනුත් නැතුව නෙමෙයි. ඒවත් බල හොය කළමනාකරණය කරගන්නවා. ඊට අමතරව ලින්ක් ටික සුද්ධ කරලා දෙන වැඩේ තියෙනවා. ඒක මේ වෙලේ ටීම් 5ක් විතර යන ඒ වගේම නාවික හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව මේ තුන්ගොල්ලම ඇවිල්ලා කණ්ඩායම් විදියටත් මේ වෙද්දි වෙන අපවාසනේ ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. පාසල් පිරිසිදු කිරීම, පොදු ස්ථාන පිරිසිදු කිරීම කරනවා. ඊට අමතරව ස්විච්චා කණ්ඩායම් ඒගොල්ලොත් මැදිහත් වීම කරමින් යන්ත්‍රෝපකරණ එක්ක ඇවිල්ලා අපිට වැඩ කරනවා. ඒ වගේම පිරිසිදු කිරීමේ උපකරණ ඔය ප්‍රෙෂර් ගන්න අර මේ දැන් අපිට ඊයේ ආධාර විදියට වෙන ප්‍රායස සභාවට ලබා දුන්නා. ඒ වගේම තව ගස් කපන මැෂින් ඒ වගේ දේවලුත් ආධාර විදියට අපිට ලබා දුන්නා. ඒවත් මේ වෙද්දී යොදවගෙන ජනතාවගේ අර සාමාන්‍ය ජීවිතයට ප්‍රජාව අරගෙන යන්න අවශ්‍ය වැඩ ටික ඒ වගේම විශේෂයෙන්ම টয়ලට්ස් ගලි ඒ බවුසර් අපේ දැන් ඒවා ඊයේත් අපි ගණනාවක් සුද්ධ කරලා දුන්නා. දැන් අද දවසෙත් ඒ ගලි සේවාව යනවා. මම හිතනවා ඒකත් අපිට දින කීපයක් දිගටම අඛණ්ඩව කරන්න වෙයි. වතුර බහිවි සමහර තැන් වල නම් මේ ගලියේ වතුර ටික යනවා. නමුත් සමහර තැන් වල තාම උනනවා. ඒක නිසා ඒක බොහොම කාලෙත් සමග කරන්න ඕන වැඩක්. ලින් වල ඉහළ වැඩෙත් අපිට කාලෙත් එක කරන්න ඕන වැඩක්. ඒ කටයුතු ඔක්කොම මේ වෙද්දි ක්‍රමානුකූලව වෙමින් යනවා. යම් තැන්වල අර ආපදාවේ ප්‍රමාණය දැවැන්ත නිසා යම් කාලේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. නැත්තම් මේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒකට සෞඛ්‍ය ඊළඟට ප්‍රධානම එක. මේ වෙද්දිත් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාලා දෙන්නම දම්කොටුව වෙන්නප්පුව ඉතාම යොසුළු හොඳ සහායක් ලබා දෙනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු ඒ අනිකුත් නිලධාරී මණ්ඩලයත් මේ වෙද්දිත් ඒ භූමියට ගිහිල්ලා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සපයමින් ඉන්නවා. ඒ වගේම ස්විච්චාවෙන් ඉදිරිපත් වෙන වෛද්‍යවරු කණ්ඩායම් බේත් සමගම වුන් දැන් හෙට දිනේ සූදානම් වෙලා ඉන්නවා කැම්ප් එකක් කරන්න. ඒකට වඩාම යෝග්‍ය තැනක් අපි හෙට සූදානම් කරනවා. ගිය දවස් ටිකෙත් වෛද්‍යවරු 3 දෙනෙක් විතර ඇවිල්ලා වතුර දාලා තියෙන වෙලාවෙත් ඇවිල්ලා අපිට MOH එක ආවන් සම්බන්ධ කරා. ඒගොල්ලෝ ඒකත් එක්ක දින දෙකක් ගත කරා ඒගොල්ලෝ. ජනතාවගේ සෞඛ්‍ය පැත්ත බලන්න. ඒක ඊළඟට අපිට දරුවන්ගේ පැත්තෙන් අපිට සෞඛ්‍ය පැත්ත විශේෂයෙන් බලන්න වෙනවා. දරුවන්ගේ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ඒකටත් අවධානය යොමු කරලා තියෙනවා. ඊළඟට මම හිතනවා රජයේ පැත්තෙන් කරන්න ඕන මේ වෙද්දී දෙන්න පුළුවන් සහන පැකේජය දෙන්න පුළුවන්. ඉතිහාසයේ දැවැන්තම ආපදාව වගේම දැවැන්තම සහන පැකේජයත් ඇවිල්ලා තියෙන්නේ මේ වෙද්දී. ඊයේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. ඒවත් මේ වෙද්දී අපි දැන් අර 25000ගේ පිරිසිදු කරගන්න දෙන්න තියෙන එක ප්‍රතිලේකම් කොට්ටාස දෙකම අවශ්‍ය ලේඛන සකස් කරලා අවසන් අද වෙද්දී මම දැනුවත්ව සමුදා වෙද්දී එම මුදල් ප්‍රජාවට ලැබෙන්න සලස්වන්න කියන පණිවිඩය අපි ඒගොල්ලන්ට දීලා තියෙනවා. මම හිතනවා සමුදා වෙද්දී ප්‍රජාවට පහසුවක් වෙයි මුදල් ටිකක් ලැබෙන එක ගෙවල් පිරිසිදු කටයුතු කරගන්න. ඒ මුදල් කොහොමද දැන් ගොඩක් ලාට දැන් සමහර අය මේවා ගැන දැනුවත් නැහැ. හැමෝම මේ sannivedanaye ළඟා වෙන්නේ නැහැනේ. අවතෙන් වෙච්ච ජනතාවක් නෙන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා සමහරලාට දැන් ගෙවල් සුද්ධ කරනවා වෙන්න පුළුවන්. තාම රැකියා කටයුතු පටන් අරන් නැහැ. ඒත් ඒ සියලු දෙනාටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලට එන්න බෑ. කොහොමද ඒ ජනතාවට මේ මුදල් ලැබෙන්නේ? ඇත්තටම මේක අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ රාජ්‍ය ආයතනයේ ඇතුලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට අනිත් පැත්තට අපිට ඉන්නවනේ දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ග්‍රාම නිලධාරී, සමාජ නිලධාරී. එතකොට ඒ නිලධාරී හරහා ඒ ආයතනයේ ක්‍රියාත්මක කරන ඒගොල්ලන්ම තොරතුරු මේ වෙද්දී ඒගොල්ලෝ එකතු කරලා තියෙන්නේ. ඒකත් එක්ක ඒගොල්ලෝ මේ ඊයේ දවස් දෙක තුනෙන් මම දන්නවා ග්‍රාම නිලධාරීවරු දැඩි වෙසක්
වුණා ඒ ලැයිස්තු හදන්න. ඒ ලැයිස්තු හදලා ඒවා නිත්‍යානුකූලව අවශ්‍ය ක්‍රියාපටිපාටියට අනුව සකස් කරලා සඳුද වෙද්දී ඒ ග්‍රාමීණධාරීවරු හරහාම මේ සංඛ්‍යාලේඛන අනුව ඒගොල්ලන්ට ලැබෙන්න සලස්වයි ඒ මුදල් ටික. දැන් මේ වෙන්නපොට වෙලා තියෙන හානිය ගත්තාම නිවාස හානි වගේම ව්‍යාපාරික ස්ථාන වලටත් හානි සිද්ධ වෙලා තියෙනවාද? ඒ වගේම දීවරයින්ගේ බෝට්ටු වලට හෝ යන්ත්‍ර වලට මේ ගම් වතුර නිසා මොකක් හරි අපේ හානියක්? දීවර ප්‍රජාව ගත්තොත් අපිට ඒ පැත්තට ලොකු හානියක් නැහැ. අතන ගම් වතුර තත්ත්වයක් නෙවෙයි. වැසි වතුර වලින් තමයි දීවර ප්‍රජාවේ ගෙවල් වල වතුර යම් ප්‍රමාණයකට රැඳිලා ඉවත් කරගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. අපිට ගම් වතුර තත්ත්වය බලපෑවේ ගොඩක්ම අපිට මේ නගරයේ ඇතුළට මේ මුදුමඩ තීරයට නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධ ඒව යථාවත් කරන්න රජයේ පැත්තෙනුත් මම හිතන්නේ තක්සේරුවක් කරයි ව්‍යාපාර ස්ථානවල විනාශ වෙච්ච එක සහ නිවාස සංගණනයත් එක්කම ව්‍යාපාර ස්ථානවලට වෙච්ච පාඩුව ඒ මැෂිනරි තිබිච්ච ඒවට වෙච්ච පාඩුව ගණනය කිරීමක් කරනවා කියලා තියෙනවා. ඒක මම හිතන්නේ මොනවා කරන්නත් මේ ජනතාවගේ මූලිකව ස්ථාවර කරගන්න ගෙවල් දොරවල් වලට ජනතාව පිටත් කරගන්න වැඩියට මූලිකත්වය දීලා තියෙන මේ දින ටිකේ මම හිතනවා ඊළඟ අධීරයේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධයෙන් තක්සේරුවක් කරන්න ආරම්භ කරයි මේ වෙද්දී අදාළ චක්‍රයක නිකුත් කරමින් පවතිනවා. දැන් මේ වෙද්දී ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අනිකුත් පළාත් පාලන ආයතන එකතු වෙලානේ මේ මෙහෙයුම සිදු කරගෙන යන්නේ. එතකොට තව සම්බන්ධීකරණ කියන්නේ දැන් පශ්චාත්තාපදා කළමනාකරණය කිරීමේ කටයුතු වලදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය මැදිහත් වෙලා සම්බන්ධීකරණයක් සිද්ධ වෙනවද? මොකද අපි දකිනවා පෞද්ගලික අංශ වලින් බඩු ආධාර ලැබෙනවා. එතකොට මේ බෙදා දීම මේ සියලු දේවල් වලට මැදිහත් වෙන්නේ ආණ්ඩු පක්ෂය අය විතරද කොහොමද? මෙහෙම අපි දැන් මේ අපිට කමියුනිකේෂන් නැතුව මාර්ග පද්ධතිය අවහිර වෙලා තිබුණානේ. ඒක පද්ධතිය වතුර බැස ගිහිල්ලා මාර්ග පද්ධතිය අපිට යන්න එන්න පුළුවන් මට්ටමට හැදිච්ච පළවෙනි මොහොතේම අපි ප්‍රාදේශ සභාව විදිහට වෙනවා ප්‍රාදේශ සභාවේ ආපදා කළමනාකරණ කමිටුව රැස් කරාම මගේ මූලිකත්වයේ. ඒකට අපි පක්ෂ විපක්ෂ සියලු മന്ത്രിවරු ඊළඟට අපි සියලුම පරිපාලන ග්‍රාමීණ නිලධාරීවරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආපදා නිලධාරීන් ඊළඟට MOS 2 පොලිසිය මේ සියලු අංශ ගෙනලා තමයි අපි මේ සාකච්ඡාව කරේ. ඒකෙදි අපි ලබා දුන්නා මේ දින සතියක් ඇතුළතවත් මේ මාර්ග පද්ධතිය ගැන වෙනම කතා කරා. සෞඛ්‍ය ගැන අපි වෙනම කතා කරා. ලින්ක් ටික ගලි මේ ඉවත් කරන එක ඊළඟට ප්‍රජාවගේ නිවාසවල අපද්‍රව්‍ය ඉවත් කරන එක මේ සියල්ල සම්බන්ධයෙන් එකින් එකට අපි සාකච්ඡා කරා. ඒක ඇතුළේ පැය 3ක් විතර වෙලාවක් අරගෙන ඒකෙදි අපි විපක්ෂයේ පක්ෂ කියලා නැහැ. සියලු മന്ത്രിවරුන්ට කිව්වේ ඔබේ කොට්ටාසේ වෙලා තියෙන ඩැමේජ් එක අපේ WhatsApp සමූහයක් තියෙනවා ප්‍රාදේශ සභාවේ. ඕ මගේ එහෙම නැත්නම් ලේකම්තුමාගේ ඒකට තියෙන තොරතුරු සියල්ල දැනුම් දෙන්න කියලා තියෙනවා. ඒකට දැනුම් දීලා තියෙනවා. ඒ වෙද්දි සමහර മന്ത്രിවරුන්ට අපි මේ වෙද්දි ලිංගින අය මොටර් අපි කුලියට අරගෙන මේ වෙද්දි ඊයේ වෙද්දිත් වැඩ ටික යනවා. ලින්ක් ටික සුද්ධ කරන වැඩි. අපිට එන තොරතුරු සියලු දෙනා මෙහෙම තියෙන්නේ. තව එකක් අපි තේරුම් ගන්න සමහර අය තොරතුරු නොදී ඒගොල්ලෝ හුදකලා විවේචනය කරන ඒකුත් තියෙනවා. මම කියන්නේ අපිට තොරතුරක් දුන්නා නම් කෙනෙක් අපි මේ හැම මොහොතකම මේ හැම එකටම මැදිහත් වීම කරලා තියෙනවා. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇතුළේ හැබැයි ඒකක්වත් අපි නොසලකා හැරලා නැහැ. සෑම දිනකම මේවා කරන්න මම ලේකම් මාත්‍යාට උපදෙස් දීලා තියෙන්නේ. එයාට ලැබෙන යත් එහෙම තමයි මම සහයෝගයෙන් වැඩ කරනවා. ඒ ලැබෙන හැම කෙනෙක්ට මේ පහසුකම් ටික අපි සලසනවා. ඒක නිසා වෙනත් මේක ඇතුලේ මම හිතනවා අපි මේ වගේ මොහොතක අර පටු තැනකට ලඟු වෙන්නේ නැතුව මේ ව්‍යසනයේ තේරුම් ගත්තා නම් හරි කියන තැන තමයි මම ඉන්නේ. ඒක මොකද අපි එහෙම පටු තැනක ඉඳගෙන මේ වගේ ව්‍යසනයක වැඩ කරන්න සූදානම් නැහැ. අපි විවෘතයි. ඒ නිසා අපි හැමෝටම දැනුම් දුන්නේ. මම ඒ ආපදා කළමනාකරණය කරන රැස්වීම කිව්වෙත් ඔයගොල්ලෝ හැමෝම දුන්න සහයෝගය අගය කරනවා. ඒ කමියුනිකේෂන් නැති වෙලාවේ මෙතනින් එහාට තව මේක හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් අපිට. හැබැයි ඔයගොල්ලෝ ඒ තොරතුරු ටික දෙන්න. මේ වෙලේ ඩේටාබේස් එක තමයි වටින්නේ. දත්ත ඕන මැනේජ් කරන්න ඒ දත්ත ලැබීම පවතිනවා අඩු වැඩි වශයෙන්. ඊට සාපේක්ෂව අපි යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. දැන් වෙන්නප්පුව ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 52ක් ආපදාවට ලක් වෙලා තියෙනවා. එතකොට වෙන්නප්පුවේ
විශාල ජනතාවක් විදේශගත ජනතාවක් පිට රටවල ජීවත් වෙනවා. දැන් ඔබට කියන්න පුළුවන් මේ වෙලාවේ ජනතාවගේ ජීවිතේ නැවත නගා සිටුවීම වෙනුවෙන් ඒ ප්‍රජාවට මෙන්ම අවතැන් නොවූ විපතටපත් නොවූ ජනතාවකුත් නගරයේ ඉන්නවා. ඒතර ඒ සියලු දෙනාට කොහොමද මේකට සාමූහිකව දායක වෙන්න පුළුවන්? මම හිතන්නේ මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරා මේ අපිට සභාවට ලොකු ආධාර ප්‍රමාණයක් ගෙනලා දුන්නා. ඒ වගේ මම දැක්ක අපේ තරුණ සංගමයේ ආධාර එකතු කරනවා පාරේ මේ හට් එකක් තියලා එතන විපතටපත් අය වෙනුවෙන් ලබා දෙන්නේ කියලා. ලොකු බඩු ප්‍රමාණයක්. මම හිතන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ මේ වෙලාවේ රජයට වෙනම ගිණුමක් විවෘත කරලා දෙනවා. ඒකට මුදල් ලැබනවා. මට දුරකථනයෙන් දැනුම් දුන්න ඒගොල්ලෝ ඒකට උදව් කරනවා. ඊට අමතරව ද්‍රව්‍යමය ආධාර මේ විපතටපත් නොවිච්ච අය ගොඩක් මේ වෙනවා ප්‍රාදේශ සභාවට අහලා ඇවිල්ලා දුන්නා. ඒ වගේම අපි මේ සභාවේ මගේ අරුණා කියන්නේ අපි වේල් 6ක් අපි එක දිගටම අකණ්ඩව මෙතන බත් පාර්සල් කෑම සැපෙව්වා. ආපදාවට ලක් වුණා. ඒ වෙලාවේ මේ පාරේ ඉන්න අවට අය පවුල් පිටින් ඇවිල්ලා රැ උදව් කරා. අපෙන් අහලා ඇවිල්ලා. අපි දැනුම් දීලා නෙමෙයි. දැනුම් දෙන්න ඕනේ නැහැ. කිසි දෙයක් නැහැ. හැබැයි ආරංචිය කියලා මෙතන උයනවා කියලා ඒගොල්ලෝ බඩු මුට්ටු වලින් දරුවොත් එක්ක ආවා කියන්නේ. ඇවිල්ලා එහෙම උදව් කරා. සභාවේ සේවකයෝ ආවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවා. ඇවිල්ලා මේ මොහොතේ මෙතන අපි රැ එළි වෙනකන් රැ 12 1 2ටත් කෑම බෙදනවා පීඩාවටපත් වෙච්ච අයට සභාව ඇතුලේ. අපි එහෙම මෙහෙමක් මේක ඇතුලේ කරා. ඇත්තට මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ සහ පීඩාවටපත් නොවිච්ච අය නිකන් හිටියේ නෑ. ඒගොල්ලෝ අඳුම් පැළඳුම් ගෙනල්ලා දුන්නා, බිස්කට් මොනවා අපිට අවශ්‍ය. අපි කෝල් කරලා මට මම හිතන්නේ කෝල් 50ක් 100ක් විතර ආවා. මොනවද සභාපතිතුමා අවශ්‍ය, මොනවද ඕන වෙන්නේ මේ වෙලාවේ, කෑම පැකට්ද මොනවද අවශ්‍ය කියන්නේ කියලා ඒව අහලා අපිට කියනවා. අපි ලේඛනයක් සකස් කරලා තියෙනවා. අපිට ලැබිච්ච ආධාර ප්‍රමාණය අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මහ ජනතාවට දැනගන්නත් ප්‍රසිද්ධ කරනවා. මොකද ඒ දිනවල දුන්න පරිත්‍යාග වෙනද වගේ නෙමෙයි. අපි ඒව සංඛ්‍යා ලේඛන ගත කරලා තියෙනවා. හරියට තොරතුරුත් එක දුන්න කෙනා ෆෝන් නම්බරෙත් එක්කම ඒ සියල්ල අපි ලයිස්තුගත කරලා ප්‍රදර්ශනයට දානවා. මොකද ඇත්තට මේ ප්‍රජාව දුන්න සහයෝගය අපි අගීමක් කරන්න ඕන. අපි මේ ව්‍යසන තත්ත්වයේ තව පොඩ්ඩක් පාව ගියාට පස්සේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතුත් කරනවා. දැන් මේ අවතැන්වීම ඇතුලේ අපි දැක්ක පාසල් වලට වතුර දාලා තියෙනවා වෙන කොට්ටාස කීපයකම. ඒ වගේම ආබාධිත දරුවන් හිටපු ස්ථාන දෙකක් ගම් වතුරෙන් යට වෙලා තියෙනවා. ඔවුන් මේ විදිහට කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නගරයේ සහ පිටරට ඉන්න අයට ඔබට දෙන්න පණිවිඩයක් තියෙනවද? දැන් මේව නැවත පිළිසකර කරන්න වෙනවා. රජයට පමණක් මේක දරන්න අමාරුයි සමහර තැන්වල. මම හිතන්නේ ඇත්තටම මේ යම් පීඩාකාරී තත්ත්වයක් නොවුනත් ආධාර අවශ්‍යයි ඉන්නවනේ. ඒ ආබාධිත අය. ඒතකොට නැත්තම් පූර්ණ කාලීන නිදාගත රෝග තියෙන අය, ඒ වගේ අයට මේ වගේ මොහොතක දෙඩිව අවශ්‍යතාවය දැනෙනවා ඒගොල්ලන්ට. ඉතින් අපි ප්‍රජාවෙන් ඉල්ලන්නේ අතන මේගොල්ලන්ට අවශ්‍ය බේත් කටයුතු ටික කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අවශ්‍ය සමීපරක්ෂක ද්‍රව්‍ය අපයන් අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒවා ලැබෙමුත් පවතිනවා. අපි කියන්නේ ඒවා ප්‍රමාණවත් නැතිවත් නෙමෙයි. මට හිතෙන්නේ දැන් අපිට ලැබෙන ප්‍රමාණය ගත්තම රජයේ පැත්තෙනුත් එන ආධාර සහ මම හිතනවා මෙහෙම මේ ආපදාවේ ප්‍රමාණයට හා සමානවම ප්‍රජාවත් උදව් කරනවා. ඒක නිසා මේක අපිට අපි අර ලොකුවට අපි එහෙම මේ අපි කම්පාවටපත් වෙන්න අවශ්‍යමත් නැහැ. මොකද ඒ වගේ දැවැන්ත සහායකුත් ලැබෙනවා. ඒ ඔය ප්‍රජාවට දැන් ඔය ආබාධිත එහෙම නැත්නම් කුඩා ළමා නිවාසවල ඉන්න අයටත් මට ඊයේ ඇවිල්ලා කතා කරා දුම්මලදී ළමා නිවාස ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ටත් එහෙම විශාල ගැටලුවක් නැහැ. යම් ආධාර ප්‍රමාණයක් ලැබෙනවා. අපිනුත් උදව්වක් කිව්වා. අපි ඒක මේ සතියේ කරලා දෙන්නම් කිව්වා. ඉතින් ඒගොල්ලන්ගේ පැත්තෙන් අර විදේශගත අයට කියන්නේ ඒගොල්ලෝ මෙහෙම දැන් අපි එහෙම වෙනම අරගෙන ඕක බැලුවේ නැත්නම් සමස්තය ඇතුලේ ඔය ඔක්කොමත් ආවරණය කරනවා. ඒක නිසා අර ඒකට විශේෂත්වයක් දෙන්න අවශ්‍ය තැන් වලට බලලා අපි ඒ අවධානය යොමු කරන්නම් සහ ඒගොල්ලන්ටත් අපි අවධානය දෙන්න ඕනේ. දැන් මේක මෙතනදී බලාපොරොත්තු නොවුණු විශාල විනාශයක්නේ සිද්ධ වුණේ. ඒතර මෙතන තියෙන සාර්ථක සහ සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් අවස්ථාවක උදා වෙලා තියෙනවා. ඒ වගේම දැන් නිවාස 29ක් හානි වෙලා තියෙනවා. සින්දාත්‍රිය වගේ ප්‍රදේශවල ඉඩම් පවා ගිහින් තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මොකක්ද තියෙන අභියෝගය?
අභියෝගය තියෙනවා. තිබුණාට අභියෝගය කළමනාකරණය කරන්න පුළුවන්. මොකද රජය මේ වෙද්දී එකට දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. සහ අපිට උපදෙස් දුන්නා. අපි මේ ආපදා තත්ත්වය අවසන් වෙච්ච මොහොතේම දිස්ත්‍රික් ආපදා කමිටුව රැස් කරලා රාජ්‍ය පරිපාලන ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් එතනදිත් කිව්වේ අතරම මේ දැඩිව ඒ කියන්නේ ඉඩම පවා හොදගෙන ගිහින් තියෙන්නේ. ඒ අයට ඉඩමයි ගේත් එක්කම දෙන්න කෝටියක මුදලක් වෙන් කරලා තියෙනවා මේ වෙද්දී මිලියන 10ක්. මම හිතනවා ඒක මෙතෙක් ඉතිහාසයේ වෙන් කරපු ලොකුම මුදලක් කියලා ඒ නිවාස වලට ඒගොල්ලන්ට తాවකාලික පසුබෑමක් තියෙයි. නමුත් මේ මුදල් අරගෙන හරි තැන්වල උන් ස්ථානගත කරන මේ වෙද්දී අපිට උනත් උපදෙස් දීලා තියෙනවා ඉඩම් හොයන්න අපිට ගන්න මිලදී ගන්න හෝ එහෙම නැත්නම් අපිට කෙනෙක් දෙන්න කැමති අය ඉන්නවා නම් ඉඩම් නිවාස ව්‍යාපෘති සඳහා දෙන්න කියලා ඒ වුණොත් අපි මේ ජනතාව තව එකක් තමයි ගම් ඉවුරු වල හදපු ගෙවල් තමයි ගොඩාක් ගිහින් තියන්නේ ආරක්ෂිත ප්‍රදේශ ආසන්නේ. ඒකට නැවතත් අපි ඒ ප්‍රදේශවලම නැවත ජනතාව පදිංචි කරවලා අපිට බෑ ඒ අවදානම ගන්න නැවත මේ අපිට කියන්න බෑ ව්‍යසනයක් කොයි වෙලේ දෙන්නේ. ඒකට ආපදාවට එන්නේ වෙන්න පුළුවන් අනාගතයේ. ඒකට අපිට ඒකට සුදුසු විකල්ප නේවාසික පදිංචියට සුදුසු ආරක්ෂිත ප්‍රදේශ හොයනවා. ඔයලා ඒවට මේ එන ප්‍රතිපාදන යොදවලා ඒ නිවාසී ඉදිකිරීම සඳහාත් මේ විදිහ සාකච්ඡාවක් තියෙනවා. මේ එතකන් දැන් රජයෙන් රුපියල් 25000ක මුදලක් දෙනවනේ මාස 6කට කුලියට ඉන්න ගෙදරක දැන්ට ඒගොල්ලන් දීලා තියෙන ළඟම විකල්පයක මොකද ශනිකව ඒගොල්ලෝ කොහේ ස්ථානගත කරගන්න ඕන මාස 6ක් විතර යද්දි ඔය වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ආරම්භ වෙයි. ඒකත් එක්ක අපි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තමයි දැනුම් දීමක් කරන්න වෙන්නේ. මෙන්න මේ එක නිවේදනයක් දෙන්න ඕන අපේ බල ප්‍රදේශයේ ප්‍රජාවට. එකක් තමයි අපි මේක කළමනාකරණය කරගන්න දැවැන්ත කැපකිරීමක් කරන මොහොතක මේක ඇතුලේ මේ ව්‍යසනය ඇතුලේ නොයෙකුත් විදිහේ වාසි ලාභ ප්‍රයෝජන ගන්න අවශ්‍ය කණ්ඩායම් වැඩ කරමින් ඉන්නවා සහ හිටියා. අපිට ඒ සම්බන්ධයෙන් යම් අවබෝධයක් තියෙනවා මේ වෙද්දී. ඒ නිසා මම ප්‍රජාවකින් ඉල්ලන්න ඕනේ එකක් විදිස්ගත ශ්‍රී ලාංකිකයෝ මට ගොඩක් අය කතා කරා. ඒගොල්ලෝ කතා කරලා කිව්වා මෙහෙම වෙනවා මේක ඇත්තද කියලා. ඒ ගොඩක් ඒවා ඇත්තටම මේ සම්පූර්ණ අසත්‍ය. ගොඩක් ප්‍රචාරය කරලා තියෙන දේවල් ඒගොල්ලන්ගේ කනට යවලා තියෙන දේවල් මේ ඒ ගොඩක් දේවල් අසත්‍ය. ඒ නිසා මම හිතනවා අපි හැමෝම අපි ඉන්න ප්‍රාදේශ සභාව විතරක් නෙවෙයි ප්‍රාදේශ ලේකම්කාර මේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ ආගමික නායකයින් මේ සියල්ල එකතු වෙලා කරපු මේ ප්‍රජාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් කරපු දේ හරි ඒ වගේ අසත්‍ය පතුරවල හැල්ලුවට ලක් කරන්න එපා කියන ඉල්ලීම මම කරන්න ඕන විශේෂයෙන් මේ ප්‍රජාවගේ. ඒ වගේම තමයි අපි ජනතාවගෙන් ඉල්ලන්නත් ඕන හරි දේ හරි තැනින් දැනගන්න. මොකද ඒ කියන රටකතා වලින් ඔබ නොමග ගිහිල්ලා වැරදි චිත්‍රයක් හදාගන්න එපා. මොකද අපි නිරන්තරයෙන් මගේ ගේත් යට වෙලා තියෙන මේ මොහොතේත් මම තාම ගෙදර බලන්නවත් ගියේ නෑ. එහෙම නොවිහින් ඉඳන් අපි මේ වැඩ කරන්නේ ඇත්තටම මේ ප්‍රජාවට මේක නැවත යථා තත්ත්වයට පත් කරන දෙන අවංක චේතනාව. මේක ඇතුලේ අපිට වෙන පාවිච්චි කරන්න දේවල් නැහැ. ඒක නිසා ඔබෙන් ඉල්ලන්නේ ඒ එන තොරතුරු හරියට විශ්ලේෂණය කරලා බාර ගන්න. ගොඩක් අය ඇවිල්ලා කුපිත කරන ඔබ වේදනාවෙන් ඉන්නේ. අපි දන්නවා. තමුන්ගේ දේපල අවුරුදු ගාණක් දශක ගණනාවක් දුක් විඳලා හම්බ කරපුවා දාඩිය මාංශයෙන් වතුරකට පැය ගාණකදී හොදගෙන ගිහිල්ලා මුළු ජීවිතෙම හිස් වෙලා තියෙනවා. ඒ දුක අපිට තේරෙනවා. අපේ කිවලුත් එහෙම තමයි අපිත් හම්බ කරපුවා තමයි විනාශ වෙලා තියෙන්නේ. ඒ දුක අපිට දැනෙනවා. ඒතකොට මේ වේදනාව ඇතුලේ එක එක්කෙනා ඇවිල්ලා කුපිත කිරීම කරනවා. කුපිත කිරීම කරලා වෙන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා. එහෙනම් මම ඔබේ කරුණාවෙන් ඉල්ලා සිටින අවසාන වශයෙන් අපේ ප්‍රජාවේ අපි ඔබ වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නවා ප්‍රාදේශ සභාවත් මේ සියලු රාජ්‍ය යාන්ත්‍රයේ සියලු නිලධාරීන් ඔබ නිවැරදි දේ මොන හරි තියෙනවා අපි ඕන වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ජංගම දුරකථන මේරිගේ පැය 24ම විවෘතයි. ඕන රැයක කතා කරන්න පුළුවන්. ඒ ගිය ටිකේම අපේ සංනිවේදන ලැබුණ හැම මොහොතකම මේ දුරකථනයේ විවෘතව තිබ්බේ. ඔබට ඕන මොහොතක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අර කටකතා නොයෙකුත් විශ්ලේෂණයන් බොරු විශ්ලේෂණයන් ඒවට හසු වෙන්න එපා. තැන් වල මම දන්නවා අපිට මගේ ඇරිච්ච තැන් අතහැරිච්ච තැන් අපිට මුණ ගැහෙන්න බැරි වෙච්ච තැන් තියෙනවා. ඒක අපි හදවතින් පිළිගන්නවා. දැන් වුණත් ඒවා නිවැරදි කරගන්න අපි සූදානම්. ඔබ අපිව ආමන්ත්‍රණය කරන්න අපි සූදානම් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. ස්තුතියි.